හරිත ලෝකයක් හරිත හෙටක් ගැන සංවාදෙමටය. ශ්‍රී ලාංකීය විශ්වවිද්‍යාල පද්ධතියේ ඉහළින්ම කියවෙන විශ්වවිද්‍යාලයක් වන මොරටු විශ්වවිද්‍යාලය තුළ හරිත මිතුරෝ සංවිධානය බිහිවන්නේ ඉහත කී පරිදි සංකල්පය යථාර්ථයක් කර ගැනීමේ මුක්ත පරමාර්ථයෙනි. 2004 වසරේදී පරිසරයට ලැබෙන පාරිසරික අධ්‍යයනයන්ට රුචිකත්වයක් ඇති සිසුන් කිහිප දෙනෙකුගේ මූලිකත්වයෙන් හරිත මිතුරෝ සංවිධානය බිහිවිය. සරසවියෙන් රටට දායාද වන ඉංජිනේරුවන් වාස්තුවිද්‍යා ශිල්පීන් තම සැලසුම් හා නිර්මාණ තීරණ තුළදී පරිසර සංවේදී අයුරින් එළි දැක්වීම හරිත මිතුරන්ගේ ඒකායන අභිප්‍රායයි. පරිසරයේ විඳිය හැකි ස්වභාවික පරිසරයේ අගය වටහා ගත හැකි පරිසර හිතකාමීත්වය තුලින් නායකත්වය ගොඩනගා ගත හැකි උගත් මිනිසුන් පිරිසක් බිහිවීම අප පුංචි දිවයිනේ අනාගතයට යහපත් වනු නියතය. නෙතදර වාර්ෂික ඡායාරූප ප්‍රදර්ශනය හා තරඟාවලිය හරිත මිතුරන් විසින් සංවිධානය කරන ප්‍රධානතම අංගයකි. පාසල් සිසුන් සරසවි ශිෂ්‍යයන් හා පරිසරවේදීන්ගේ පාරිසරික රුචිකත්වය වර්ධනය කිරීම මූලික අරමුණයි. 2007 වසරේ සිට පුරා වසර 5ක් වාර්ෂිකව සංවිධානය කරන මෙම අංගය මෙවර නෙතදර 2012 ලෙස කලඑලි බසින්නේ ජූලි මාස 20 හා 21 දෙදින පුරා ජාතික කලාභවනයේදීය. නෙතදර ප්‍රදර්ශනය දිවයිනේ ප්‍රධානතම ඡායාරූප ප්‍රදර්ශනයක් ලෙස මේ වන විට ප්‍රචලිතව පවතී. සොබාදහම යනු කලාගාරයකි. විශ්ව වස්තුන්හි අසහාය නිර්මාණයෝ වෙති. නමුත් අයෙක් පමණක් එය දසුන් මාත්‍රයට හසු කර ගැනීමට වාසනාවන්ත වෙති. ඔබ කොතරම් දුරට සොබාදහමට ඇලුම් කරන්නේද? නිරීක්ෂණය කරන්නේද? එසේනම් ඔබ වාසනාවන්ත වෙනු නොඅනුමානයි. සියලු කලාකාමී සිත් ආනන්දයෙන් මුදිත කරනුවස් සොබාදහම් කලාවේ රූපමය සත්කාරය නෙතදර 2012. ප්‍රධාන වශයෙන් පාසල් හා විවෘත අංශයන්ගෙන් දිවයින පුරා විසිර සිටින ඡායාරූප ශිල්පීන්ගේ ඡායාරූප ප්‍රවීණ විනිසුරු මඩුල් එකගේ විනිශ්චයෙන් තෝරාගනු ලැබේ. ඡායාරූප ශිල්පයේ අනාගතය වන පාසල් ශිෂ්‍ය ප්‍රජාව මේ සඳහා දායක කර ගැනීම තුළින් ඔවුන් දිරිගැන්වීම බලාපොරොත්තු වේ. විවෘත අංශයක් යටතේ විශ්වවිද්‍යාල ඡායාරූප ශිල්පීන් දිරිමත් කිරීමක්ද බලාපොරොත්තු වේ. ඒ අංශ යටතේ ජයග්‍රහණ ලබා ගන්නට ශිල්පීන්ට ත්‍යාග හා සහතිකපත් ප්‍රදානයක්ද සිදුවේ. නෙතදර 2012 අත්විඳින්නට පරිසර හිතකාමී කලාකාමී ඔබට ගෞරවයෙන් ආරාධනා කරන්නෙමු. සොබාදහමේ රූපමය සත්කාරය විඳින්නට ජූලි මාස 20 21 දෙදින ජාතික කලා භවන තෝතැන්නකි. කලාකාමී ඔබ ආනන්දයෙන් ප්‍රඥාව කරා රැගෙන යනු නොඅනුමානය.